අපි තෙරුවන් වන්දනා කරමින් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය අපි වන්දනා කරමින් මේ කියවෙන සෑම කවියක් අවසානයේ සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න තුරුරුවන් කෙරෙහි අසීමිත සද්ධාව ගෞරවය ඇති කරගෙන මම තෙරුවන් නම දිනවා කියන හැඟීමෙන් යුක්තව මේ කියවෙන සෑම කවියක් අවසානයේ ඔබ සියලු දෙනාම සාදුකාරයක් ලබා දෙන්න. එහෙමනම් සිත තුල නිති බැති බර බාව රන්දමු යාගමාවෙතටම නිසි මාග සදමු එදා මෙදා තුල පිළිවෙත් රකිමු පින්වත දැන් අපි තිරුවන් වන්දිමු සාදු කියනු මැන තිරුවන් වන්දිමු පුජායමාන සාක සිංහ තිලකා කර සාදරං කරුණාය ලෝක හිතත්තාය සීතෝදක සන්නිබං සද්ධා බලේන චින්තාකාසේ කුසුමරන් සිතාරකං වන්දාමි සකල ලෝක පූජ සුගත රාජ පාදපං සකල ලෝක වාසී බුදුනු පූජාවෙන් තිලක දුන් කරුණා ගුණයෙන් ලෝදන ගට සිලිලාරෙක සිගිල දුන් සැදැහැ බලෙන් සිත් ආගාසේ සුපිපුන තරු කුසුමවන් වන්දිමි සකල ලෝක පූජ අම්මා මෑණි සම්බුදුන් තරණාය මග්ග සාධනාය සත්තා භව අන්නවං ලෝක ජාත දුක් කෙනාස විජ්ජාචාරියෝ සමන් සංසාර මෝග අන්ධකාර සදා කාලනාසනං වන්දාමි සකල ලෝක පූජ ධම්මරාජ සාදරං භවසයුරෙන් ඊතරවන්න සම්මදා මග කියා දුන් සෝක රෝග නසාලන්න සද්දහම් ඔසු ලබා දුන් සංසාර මෝග අන්ධකාර දුරුලනසේ එළිය දුන් වන්දාමි සකල ලෝක පූජ ධම්මරාජ යන්නිතින් වන්දිමි සකල ලෝක පූජ ධම්මරාජ යන්නිතින් විතරාගි සාසනාය පත්තෝ නිබ්බානතං ධාත දාන පුණ්‍ය වඩ්ඩ මහානි සංසදායකං අරහන්ත පත්ත පූජිතංග දේවා නර වන්දිතං වන්දාමි සකල ලෝක පූජ
සංඝ රාජ සාදරං විතරාගී ශාසනයෙන් නිවන් පුරට වන් උතුම් පින් වඩමින් ඉටු කරලු දන් දෙන අයගේ පැතුම් අරහන්ත භාව ලබා ගන්න යොමු කරලු තම සිතුම් වන්දාමි සකල ලෝක පූජ සංඝ රාජයන් නිතින් වන්දිමි සකල ලෝක පූජ සංඝ රාජයන් නිතින්. සිහිපත් කරන්නට ඉපදෙන භාවෙන් භාවේ කුසලක් නැති වුනොත් හැමදාම දුකින් තැවේ බණ ඇසු පින්වතුන් දුටු ඒ නිවන් සුවේ බුදු දාගමින් මිසක අන් කිසි වෙකින් නොවේ ලත වෙන විටදී නොලැබෙන වාසනා වෙට බෙගෙතකි බුදු දාගම හිත්වේ දෙනාවෙට එකඟව තථාගත අනුශාසනා වෙට දේශාවෙන දෙන්න මේ කවි දේශනාවට කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්නතුනි අද මේ සුමధుර කාව්‍යමය ධර්ම දේශනාවෙන් මා කියන්නට බලාපොරොත්තු වන්නේ අද ඔබේ දිවියට වැදගත්ම මාතෘකාවක් ගැන. මොකක්ද වැදගත්ම මාතෘකාවක් ගැන? ඊට පෙර ආතුව යතාපි පුප්ප රාසින්ගා කෛරා මාලා ගුනේ බගු ඒවං ජාතේන මච්චේන අත්තබ්බං කුසලං බගු අතිශයින් දක්ෂ වූ මාලාකරුවෙක් පැහැයෙන් හා සුවඳින් යුත් මල් රාශියකින් වියලුණු මැලවුණු මල් ඉවත් කර මනා වූ පැහැයෙන් හා සුවඳින් යුත් මල් මාලා සකස් කරන්නේද ඒ පරිද්දෙන්ම මෙලව උපන්නා වූ මිනිසා විසින්
මනවින් පිරික්ෂා කර බලා නියමිත වූ බොහෝ කුසල් කළ යුත්තේය. ධම්මපදය පුප්ප වග්ගය දහවන ගාථා ධර්මය. ඔබට තේරුණාද මම මොකද්ද කිව්වේ කියලා? නෑ නේද? අතිශයින් දක්ෂ වූ මාලා කරුවෙක්. දැන් මේ පින්වතුන් මල් මාල එහෙම ගොතලා තියෙනවද? මේ පින්වතුන් මල් මාල එහෙම ගොතලා තියෙනවද? මට නම් පේන්නේ කොකුන් නෑවේ කටවල් නැද්ද කොහෙද? මේ මිනිස්සු ගොළුයිද? කතා කරන්නේ එහෙම නැද්ද? මේ පින්නතුන් මල් මාල එහෙම ගොතලා තියෙයිද? තියෙනව නේද? දැන් එහෙම මල් මාල ගොතද්දී මේ පින්නතුන් අර වියලිච්ච තැලිච්ච පොඩි විච්ච මල් එහෙම දානවද මල් මාල වලට? ඔව්ද නැද්ද? නෑ නේද? හැබැයි අපි මල් මාලය හරි පරිස්සමෙන් නේද ගොතන්නේ? තඩි පිටිය ගොතාගෙන යන්න පුළුවන්ද ඔය හදිස්සියට වගේ? හිමීට තමයි මල් මාලය ගොතන්න ඕනේ නේද? දැන් මේ මල් මාලය අපි ගොතද්දි තැලිච්ච පොඩි විච්ච මල් දාන්නෙත් නෑ. හරි පිළිවෙලකට ඉවසීමෙන් තමයි මේ මල් මාලය අපි ගොතන්නේ නේද? ඉතින් පින්වතුනි මේ ගාථාවෙන් අපට කියා දෙන්නේ අතිශයින් දක්ෂ වූ මාලා කරුවෙක් වියලුණු මැලවුණු මල් ඉවත් කර. දැන් අපිත් ඉවත් කරනවනේ නේද? වියලුණු මැලවුණු මල් අපි ඉවත් කරනවා. ඒ වගේම තමයි පින්නතුනි වියලුණු මැලවුණු මල් ඉවත් කර මනවින් පිරික්ෂා කර බලා. ඒ කියන්නේ අපි හොඳින් හොයලා බලනවා නේද? මල් මාලයේ ගොතලා ඉවරුණාට පස්සේ මේක ගොතලා ඉවරුණා කියලා අපි පැත්තකට දානවද? හොඳට ගෙතිලාද කියලා බලනවා නේද? ජීවිතේ. දැන් අපේ ජීවිතය තුලත් තියෙනව නේද හොඳ නරක කියලා කොටස් දෙකක්. බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් අපට කියා දෙන්නේ පින්වතුනි අර මල් මාලය අපි පරිස්සමින් ගොතනවා වාගේ අපිත් අපේ ජීවිතවල හොඳ නරක කියන දෙකෙන් නරක පැත්තකට කරලා අපි හොඳ වලින් අපේ මල් මාලය ගොතාගත යුතු බව තමයි මේ ගාථාවෙන් අපට කියා දෙන්නේ. දැන් පැහැදිලි නේද මේ ගාථාව පිළිබඳ? පින්නතුනි මම බණ ආරම්භ කරන්නට පෙර ආතුව ඔබට කිව්වා මම අද වැදගත්ම මාතෘකාවක් ගැන තමයි කතා කරන්න කියලා. පින්නතුනි මේ වැදගත්ම මාතෘකාව මොකක්ද කියනවා නම් අපි වැඩිපුරම ජීවිතේ පාවිච්චි කරන වචනයක් ගැන තමයි මම බණ කියන්නේ. අහගෙන නේද ඉන්නේ? නිදිමත එහෙම නෑනේ. වැඩිපුරම අපි අපේ ජීවිතවල පාවිච්චි කරන එක් වචනයක් ගැන තමයි මම අද බණ කියන්නේ. මේ වචනය අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ අපිට කරදරයක් වුණොත් විතරයි. මොකක් වුණොත්ද? කරදරයක් වුණොත් විතරයි අපි මේ වචනේ වැඩිපුරම පාවිච්චි කරන්නේ. තමන්ගේ සහෝදරයෙකුට, තමන්ගේ දෙමව්පියන්ට අහගෙන නේද ඉන්නේ? තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ ඥාතියෙකුට, තමන්ගේ මිත්‍රයෙකුට කරදරයක් වුණොත් විතරයි අපි මේ වචනය පාවිච්චි කරන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ මේ වචනය අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ කරදරයකදී විතරයි. තේරුණාද? අහගෙන ඉන්නේ නේද?
වැඩිපුරම කරදරයකදී විතරයි අපි මේ වචනය පාවිච්චි කරන්නේ. දැන් හිතන්නකො සාමාන්‍යයෙන් කරදරයකදී පාවිච්චි කරන වචනේ මොකක්ද කියලා අපි. තව අදහස් දෙන්න බලන්න. බලන්නකො ඉතින් අපිට කරදරයකදී මෙච්චර මේ කියන වචනේ මතක නැහැ නේද? පින් පව් විලස අපි සසරේගි ඉපදෙන්නේ සන්තානයට සැප දුක දෙක ලැබ දෙන්නේ තණ්හා මාදමාන නෙක දුක් ඇවිලෙන්නේ කර්ම ගැනයි ආදතාවි කර පවසන්නේ. දැන් අපි කියන්නේ නැද්ද අනේ මොන කරුමයක්ද දන්නේ නැහැ කියලා. වැඩිපුරම මේ වචනේ පාවිච්චි කරන්නේ නැද්ද අපි? පාවිච්චි කරනවනේ. මොකක් හරි දෙයක් වුණ ගමන් අපි මේ වචනේ පාවිච්චි කරන්නේ නැද්ද? අනේ ඕකගේ කරුම වෙන්න ඇති කියලාත් අපි කියනවනේ සමහර වෙලාවට. ඇත්තටම මේ පින්වතුන් දන්නවද කරුමේ කියන්නේ මොකක්ද කියලා? කරුමේ කොතනින්ද පටන් ගන්නෙ? කරුමේ කියන වචනය මුලින්ම මේ ලෝකයාට හඳුන්වා දුන්නේ කවුද කියලාවත් අපි දන්නවද? නෑනේ. පින්වතුනි, කරුමේ කියන වචනය මේ ලෝකයාට හඳුන්වා දෙන්නේ කවුද? අපේ තථාගත සාන්තිමත් සාන්තිනායක ලෝතුරා බුදු පියාණන් වහන්සේ. එදා චුල්ල කම්ම විභංග සූත්‍රයෙන් මොකක්ද ආගෙන නේද හිටියේ? අයියෙන් කියමු බලන්න. චුල්ල කම්ම විභංග සූත්‍රයෙන් මේක ත්‍රිපිටක දේශනාවක්. මේ සූත්‍රයෙන් ඔබට මට කියා දෙනවා කරුමේ අරුමේ උරුමය පිළිබඳව. මොකක්ද? කරුමේ අරුමේ උරුමය පිළිබඳව අපට කියා දෙනවා. පින්තුනි, එදා සුබ මානවක නැමැති තරුණයාට කරුමේ අරුමේ උරුමය පිළිබඳව කියා දුන් හේයින් අද මම ඔබට ඒ සූත්‍රය අරඹයා මම ඔබට කර්ම විපාක කියන්නේ මොනවාද? කර්මයේ කොතනින්ද පටන් ගන්නෙ? කර්මයේ මිනිස්යාගේ ජීවිතයට කොච්චර සමීපද කියන එක තේරුණා නේද? කර්මයේ මිනිස්යාගේ ජීවිතයට කොයිතරම් සමීපද කියන එක පිළිබඳව මම අද ඔබට දේශනා කරන්නයි සූදානම් වන්නේ. එනම් කරුමේ අරුමේ උරුමේ පිළිබඳව අහමු නේද? මොකද අර ළඟ ඉන්න යාළුවාට තට්ටු කරන්නේ? මොකද? කොහෙරි යන්න ඕනද? නෑනේ නේද? නම් ඉන්දෝනි ඉවසීමේ. මට පේනවෑ. කිලිම ස්ටේජ්